අපි රට පුරාම ඉන්න සියලු දෙනාට නොමිලේ ලබා දෙනවා. ඒ අත්පලඳනාව ගන්න එන්න. මේකේ ප්‍රධාන ඖෂධය පෙරුම්කායන්. මේ පෙරුම්කායන් එකතු කරලා තමයි අපි මේ ඖෂධ පලඳනාව හදලා තියෙන්නේ. මේ වෙනකොට ලොව පුරාම පැතිර යන මේ වසංගත රෝග එහෙම නැත්නම් වෛරස් රෝග, සැඟවුණු වසංගත රෝග සඳහා හෙළ රජ දවසේ භාවිතා කරපු අග්‍රගණයේ ඖෂධයක් පිළිබඳව අපි රට පුරා ලොව පුරා කියන්න කැමති. අපේ හෙළයන්ගේ අතීතයේ හිටපු ජනතාවගේ හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබුණු જાතියක්. ඒ ඇත්තෝ කුරහන් කාලා, එලකිරි, ඒ වගේම සමහරවිට කිරි සමග කුරහන් පිට්ටු කාලා, බඩෙන්ගුරු පිට්ටු කාලා, එහෙම හොඳ ශක්තියක් තිබුණු, හොඳ කැඳ බීලා, දේශීය හාල් භාවිතා කරලා හොඳ පෞරුෂයක් ශක්තියක් තිබුණු જાතියක්. කවුරුත් ඒකට කුමක වෙන්න එපා. COVID-19 කියලා එහෙම නැත්නම් කොරෝනා කියලා වෛරසයක් ගැන අපේ හෙළවෙදකමේ තිබුණේ නැහැ. මේ නීපා කියලා වෛරසයත් අපේ හෙළවෙදකමේ කොහෙවත් පොත්පත්වල ලියලා තිබුණේ නැහැ. නමුත් අපේ හෙළවෙදකම් වල පාරම්පරික වට්ටෝරු වෙදකමේ සඳහන් වෙලා තියෙනවා ශරීර ප්‍රතිශක්තිකරණයටත් වඳුරු වසංගත වඳුරු වලින් ආරක්ෂා වීම සඳහා ඖෂධ වර්ග. ඖෂධ දුම තියෙනවා, ඒ වගේම ඖෂධ කෂායන් තියෙනවා, ඖෂධ ගාලා ආලේප කරන කල්ක තියෙනවා, එහෙම නැත්නම් ඖෂධ ලේප තියෙනවා. මේ වගේ අපිට කුමක් හෝ ඖෂධයක් භාවිතා කරලා වසංගත වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. කුඩා දරුවක් ගත්තාම මේ බාල වීදියේම නැත්නම් මේ පුංචි දරුවන්ට පොඩි උවදුරු එහෙම නැත්නම් මේ වසංගත රෝග වැළඳෙනවට ආරක්ෂාව සඳහා යක්ෂ භූත තෛලෙත් ඒ ඖෂධයක් විදිහට භාවිතා කරන්න පුළුවන් වසංගත රෝග සඳහා. ඒ වගේම තමයි අපි විශේෂයෙන් හදලා තියෙනවා ඖෂධ පළඳනාව පටියක්. ඒ ඖෂධ පළඳනාව අපි අහලා තිනවා අතීතයේ දැන් ඔය හරක්ට අසනීප වුණාම ඖෂධ ගෙඩියක් වේල් එල්ලනවා. ඖෂධ ගෙඩිය එල්ලුවෙන් පස්සේ සියලු රෝග, කුර රෝග, ඒ වගේම ශරීරයේ ඇති වෙන නොඑක ආකාරයේ රෝග සුවපත් වෙලා තියෙනවා. ඒ අතීතයේ තිබුණු දක්ෂ වෙදකම්, විශ්වකර්ම වෙදකම්. මේ වෙදකමට අපි විශ්වකර්ම කියලා කියන්නේ. මම විශ්වකර්ම නෙවෙයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියන්නේ මහා බලවන්ත දෙවියෙක්. ඒ නිසා මේ ගහකොළ සබහාදහමයි විශ්වකර්ම. මේ විශ්වකර්ම සබහාදහම එක්ක හැප්පෙන්න ගියොත් මේ භූත පහත් එක්ක සෙල්ලම් දාන්න ගියොත් අපිට වෙනදී අපිටත් හිතා ගන්න බෑ. ඒ නිසා අපි මේ ගහකොළ ස්වභාව දහමට අවරත වෙන්න ඕනේ. විශ්මිත විශ්වකර්ම වෙදකම කියලා කියන්නේ මේ ගහකොළ කොළපොතු වලින් ඇට මුල් වලින් ගන්නා වූ ගුණේනි. අද අපි කියන්න කැමති මේ එන වෛරස් රෝගය සඳහා අපේ හෙළය ශක්තිමත්. එඳ අපි එළවලු ටික ගන්නකොට උණු ටිකක් කහ කුඩු ටිකක් දාලා සෝදලා ගන්නෙ. ඒ වගේම ව්‍යංජනයක් හදනකොට 3-5 ටික දාලා බොහොම රසවත් විදිහට මේ ව්‍යංජනය හදාගන්නේ. එතකොට කරාමු නැට්ටක් දානවා. මේවැනි ඖෂධ එකතුවක් අපේ අම්මා තාත්තා දැනන් හිටියා, අතීතයේ අත්තා මුත්තා දැනන් හිටියා. ඒ නිසා මොන වෛරස් ආවත් ලංකාවේ හෙළ జాතියට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව බෙහෙත් ගණක්ම ආවේ රෝගී දියවැඩියා රෝග විවිධ රෝග වලින් පීඩා විඳින පිරිසට මේ වගේ වෛරසයක් ඇදුණු ඔරොත්තු දෙන්න බෑ. එයාගේ ප්‍රතිශක්තිකරණය අඩුයි. එහෙනම් අපි කුඩා දරුවන්ට වැඩිහිටියන්ට වගේම විශේෂයෙන් මේ අත්පලඳනාව අපි නොමිලේ ලබා දෙන්නේ. ලොකු වියදමක් අපිට යනවා. නමුත් අපි රට පුරාම ඉන්න සියලු දෙනාට නොමිලේ ලබා දෙනවා. ඒ අත්පලඳනාව ගන්න එන්න. මේකේ ප්‍රධාන ඖෂධය පෙරුම්කායන්. මේ පෙරුම්කායන් එකතු කරලා තමයි අපි මේ ඖෂධ පලඳනාව හදලා තියෙන්නේ. ඒ ඖෂධ විශාල ප්‍රමාණයක් අපි එකතු කරලා පැත්මනක් කරලා ඒක අපි ඖෂධ පටියක් පලඳනාවක් විදිහට හදලා තියෙනවා. අපි ඖෂධ අත්පලඳනාවත් විස බීජ නාශක දූපයත් අපි ලබා දෙන්න සූදානම් වෙන දවස මේ මාසයේ අවසාන වෙනකොට අපි ඒක ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. අනුරාධපුර සිව්දෙස අපේ Facebook page එකත් එක්කත්, ඒ වගේම අපේ අනුරාධපුර සිව්දෙස TikTok අපේ channel එකත් එක්කත්, ඒ වගේම YouTube channel එකත් එක්කත් එකතු වෙන්න කියලා අපි හැමදෙනාටම කියනවා. මේ දිනේ වෙලාව අපි දවස කියන්නම්. එක දිගට අපි සතියක් නොමිලේ මේ ටික ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ විස බීජ නාශක දූපයත් ඒ වගේම අපි නිෂ්පාදනය කරලා කුඩා දරුවන්ට නොමිලේ ලබා දෙන්න නියමිත කරලා තියෙන අත්පලඳනාවත් ලබා ගන්නට සියලු දෙනා පැමිණෙන්න. මේ බෙහෙත් තෙල ඉතාම ගුණ ලැබෙන විශ්මිත ආශ්චර්යමත් තෙලක්. එංගලන්තේ ඉඳන් එනවා මේ බෙහෙත් තෙල ගෙනියන්න. කොඳු වැට දිරලා නම්, අස්ති දිරලා නම්, දනිස් නැමෙන්නේ නැත්නම්, කොන්ද නමන්න දිගාරින්න අමාරු නම් ගෑවොත් ඔබ දෙකපාරක් තුන් ගමනක් නෙමෙයි එක දිගට භාවිතා කරලා නිට්ටාවටම සුවය දෙන මේ විශ්මිත බෙහෙත ඔබ අපට කතා කරන්න. අපි ඔබට කියන්න කැමතියි. ඔබට පිළිකා රෝගයක් හැදිලා, ඔබේ රෝගෙන් පීඩාවටපත් වෙලා, ඔබේ ශෛල මරණයටපත් වෙලා, ඔබේ සම කළු පැහැයටපත් වෙලා, ඒ වගේම ඔබේ මරණු ශෛල තියෙනවා නම්
ඒවා ඉවත්ව අලුත් ශෛල සතියකට වතාවක් ස්වභාවිකව මේ වෙන ක්‍රියාවලිය වේගෙන් සිද්ධ කරගන්න. ඒ වගේම පිළිකාවේ තිබෙන අතුරු විපාකයක් නිසා එහෙම ඇති වෙන්නේ. ඒ නිසා ඔබට අපි මේ වෙලාවේ ඊටාම කරුණාවෙන් ආදරෙන් කියනවා පිළිකා රෝගීන්ට බාහිරින් ආලේප කරන දවස් 7න් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ විශ්මිත වාතභංග තෙල. ඒ එන්නත් වලින් චිකන්ගුන්නියා, ඒ වගේම කොරෝනා වෛරසය ආදී වෛරස් රෝග හැදිලා අතුරු ආබාධයක් විදිහට ඔබේ හන්දි ඉදිමිලා, ඒ වගේම කොන්දේ අමාරුව, දනිස් අමාරුව ආදී මේ වාත රෝග ඔබේ ශරීරයේ ඇවිස්සලා ඔබට යන්න අමාරු නම්, ඔබට වේදනාවක් තියෙනවා නම් ඔබ මේ විශ්ම කර්ම මහා වාත භංග තෙල ගෙන්නගෙන දින 7ක් ආලේප කරලා බලන්න. අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. අනිවාර්යෙන් ඔබ උණු වතුරෙන් සෝදා ඉවත් කරන විට ඉවත් කරන්න. ඔබ අපට කතා කරන්න. අපේ දුරකථන ඇමතු කාර්යබහුලයි කියලා නවත්තන්න එපා. නොනවත්වාම ඔබ අපට අරගෙන කොහොම හරි සම්බන්ධ වෙන්න. කවුරුත් නෙමෙයි ආන්සර් කරන්නේ, මමමයි ඔබට ප්‍රතිචාර දක්වන්නේ. ඔබේ රෝගය ගැන අහලා ඔබට උත්තර දෙන්නෙත් මමමයි. ඒ නිසා ඔබට මාව මුණ ගැහෙන්න ඕන නම් ඉරිදා සෙනසුරාදා අනුරාධපුර සිරිසු අරණ විහාරස්ථානෙට එන්න. රත්නමාලි විශ්‍රාම ශාලාවට අල්ලලා මේ මේදමැදුර පිහිටලා තියෙන පන්සල පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔබට පුළුවන් අනුරාධපුර ප්‍රදේශය අවට නම් අනුරාධපුර දිස්ත්‍රික්කේ නම් ඇවිල්ලා පන්සලින් මේ බෙහෙත් එක ගෙනියන්න. පිට පළාත් වලට අපි කුරියා මාර්ගයෙන් බෙහෙත් එක එවනවා. ඔබට අපට කතා කරලා WhatsApp වලට ඔබේ නම, ලිපිණයේ දුරකථන අංකය එවලා අපෙන් තොරතුරු අරගෙන ඔබට බෙහෙත් තෙල් එක මුදල් ඔබ අපේ ගිණුමට බැර කරයින් පසු දවස් 3ක් ඇවෑමෙන් අවම ඉරිදා සෙනසුරාදා පෝය ඇරෙන්න අපි එවනවා දවස් 3න් ඔබේ නිවසටම. සියලු දෙනාට තෙරුවන් සරණයි. මේ විශ්මිත විස්කම්පාප විශ්ම කර්ම මහා වාත භංග තෛලයේ පිළිකා රෝගීන්ට දිව ඔසුවක් කියන එක අපි විශේෂයෙන් කියනවා. ලේ පිළිකා, මස් පිළිකා, කුස පිළිකා, හන්දි රෝග, අත්පා, උරහිස්, ඉසේ සිට පාදාන්තයේ දක්වා එන වාත 80ක්, පිත් 40ක්, සෙම් 20කට දිව්‍යමය ඖෂධයකින් මේ විශ්ම කර්ම වාත භංග තෛලය